ඉදමේ යලි බදරේ ස්වභාවයම ලෝකේ කවුද මැරි මැරි ඉපදුන්නේ කියා සොයලා බැලුවේ සිතුවිලි සිත මම කරගත් මොහඳුරු කතරේ සිතක් හැදුවේ මමද කියා දර්ශනයෙන් බැලුවේ එකතුවකින් හේතු පහක සිතක් එතන හටගන්නේ මම යා කෙලෙසඳ එතනට සතික් ඇතුල් කර දැමුවේ හේතු පහෙන් සැදුන සිතක කොතන සතික් බිහිවන්නේ ලෝකෙ නැමැති මහ බොරුවයි සතික් එතන බිහි කෙරුවේ සිතටම තමයි බුදු දහමේ ලෝකය කියලා කිව්වේ හේතුන්ගෙන් හටගත් සිත කෙලෙසඳ සතෙකුට දැනුවේ මගෙන් තොරව හේතු නිසා සිත හටගත් බව දුටුවේ හටගත් සිත එතන මැරි මැරි යලි උපදව්වේ යලිත් මැරි මැරි ඉපදෙන සිතක සතෙකු නැතිවන්නේ මමෙක් සතෙක් වෙන කෙකුවත් එතනම නොපෙනී යන්නේ මම මගේ අනුන් වෙන් කරගත් සසර ගමන නිමවන්නේ බුදු උපතින් සිදු යහපත මේ ලෙස දැකගන්නේ හේතුඵල දහම මේ ලෙස දැකගත් තොත් බව කතරේ බුදුවරු හැම තැනම හටගෙන නැති වී යන බව අතරේ හේතුල බුදුන් වැඩ සිටිනා බව ඔබ දුටුවොත් මිතුරේ මනුෂ්‍ය බවයෙන් ඉසිසේ දුක් සසරට තිත දැන් තැබුවේ මෙතන තමයි හිමි බුදු වුණ පටම බෝධි මූලේ සියලු සතුන් බුදු වන තැන මෙතනයි පැවසුවේ දුවතාවයෙන් නිසීගෙන බුද්ධත්වය ලැබුවේ කෙනෙක් සතෙක් නැති වීගෙන හේතුඵලය බුදු